හායි ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් ඔයාලට මම වීඩියෝ එකක් අරන් ආවා. අද මම ඔයාලට අරන් ආවේ කහට ඉවත් කරපු පොල් එළිවල ඒවා ඊට පස්සේ දිලීරනාශක දාලා කල් තියාගන්න විදිය. ඔයාලා දකින්න ඇතිනේ මං අතේ තියන් හිටපු කොණ්ඩෙස් බෝතලේ. ඉතින් ඒකෙන් තමා චුට්ටක් දාලා මේ පොල් එළි කෑලි ටික වෙලාවක් තියලා තියන්න ඕනේ. ඒකේ කුඩු වලින් චුට්ටක් දාලා. ඊට පස්සේ ඒක තියලා ඉවරලා හොඳට මිරිකලා වතුර බහින්න හොඳට මිරිකලා අපි මේක වතුර ගන්න ඕනේ මේ වගේ හොඳට වේලන්න පුළුවන් විදිහට. ඉතින් මෙහෙම තමයි මම මේ දේවල් කරගන්නේ. මම මෙහෙම කහට ඉවත් කරලා ඊට පස්සේ මේවා ආයෙ දිලීරනාශක වලට දාලා මම මේවා හොඳට වේලලා මේ මල්ලක දාලා ගැට ගහලා එහෙම තමයි ඉතින් මම මේවා කල් තියාගන්නේ. ඉතින් මේ මම කරන විදිය ඔයාලට අරන් ඉන්නේ කිසිම ලෝභකමක් නැතුව මං වගේම තව අය ඉන්නවනේ අන්තෝරියන් හදන්න කැමති අය. ඉතින් එයාලට තමයි මම මේ වීඩියෝ එක අරන් එන්නේ. තව ඉතින් දැනගන්න කැමතියි ඔයාලා කොහොමද මේවා කරගන්න විදිය, කාට යවා ගන්න විදිය, ඒවා එතකොට කල් තියාගන්න විදිය ඔයාලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න.